මිනිස්සෙක්ගේ ජීවිතේ නොනිදා අඬපු රාත්‍රී අනන්තයි අප්‍රමාණයි. හැම කෙනෙක්ගෙම යට කඳුළු කතා ඕන තරම් තියෙනවා. ඒ මිනිස්සු වගේ කාරණා දෙකක් යටතේ මම මේක කියන්නම්. එකක් දැන් ඔබතුමා කියපු ව්‍යාපාරික ශාස්ත්‍රය තුල අපි දන්නවනේ බොහොම දක්ෂ පක්ෂ ව්‍යාපාරිකයෝ සමහර විටනේ බොහොම පොඩියට පේමන්ට් වල නිදාගෙන කාඩ්බෝඩ් කෑලි එලාගෙන කොළඹට ඇවිල්ලා අද මුළු ලෝකෙම හොල්ලනවා. මොකටද මේ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ? අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට ඒකට හූල්ලන්න පුරුදු වෙන්න එපා. ඒක කොහොම හරි ගන්න බලන්න උත්සාහයෙන් පුරුදු වෙන්න තියෙන එක රැකගන්න නැති කරන්න නෙමෙයි. ඊට පස්සේ මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධත්වය කියන එක අතර ප්‍රසිද්ධ වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕන වැඩක් කරපුවාම ඒක පොසිටිව් හෝ වේවා නෙගටිව් වේවා ජනප්‍රිය වෙන්න බෑ. ජනතාවට ප්‍රිය වෙන්න බෑ. බලන්න අපිට නැති දෙයක් කෙනෙකුට තියෙනවා නම් සතුටු වෙන්න පුරුදු වෙන්න. ඒවා හරි උත්තරීතර ගුණාංග. දැන් මට කියන්න. මේවට කොහෙන්ද ආගම? මේවට ජාතියක් තියනවද? කොටු වෙච්ච සංස්කෘතියක් තියනවද?